දැන් 18 වංගුවට ඇවිල්ලා ඉන්නේ. මේ වීඩියෝ කොල අන්තිමේකම් බලන්න. මේකේ අන්තිමේට අපි හොයාගත්ත බොහොම පහසු පාරක් තියෙනවා. වැඩට යන ගමන් එකේ දිගම හයික් එක කිලෝමීටර් 9ක් නෙවෙයි. 11ක් තියෙනවලු. ඉෂාර දැම්ම පණ දිනවා. මේවා අපිට වැඩි උසමාන. මේවා තමයි අලින්ට ඕන. දානිකල් පොජ්ජේ ඉඳන් මංගච්චල අපේ අපිලා ඇත්ත මේ තැනට මංගච්චව. කොල්ලේ බද්දකම් පොජ්ජේට මංගච්චල. ඒකුණ වැව් බැන්දන්. එතන අලියගේ වගේ සද්දයක් එනවා. අලි රංචුවක් මූල්ට මූල් පච්චිට කිව්වා අයින් එන්න. මම රටින් නියක් දාලා පාර මැද මං හිටියේ මං දුවන්නේ. Look at this. අද ලොකු දන්සලක් වගේ මේ ඉන්නේ කුක්. සද්දාතිස්ස රජුරුවන්ගේ ඉන්ෆිනිටි පූල් එක තමයි මේ තියෙන්නේ. මේක ඇවිල්ලා මම සෑහෙන කාලයක් එන්න බලන් හිටියේ තන. අනේතන ඉඳගෙන කරවඩක් දෝ නුවර ගලේ විල කපුවේ රජෙක් දෝ. පරිසරයට ආදරේ තින්නේ නේද? මේවා ඉතින් මේ ඔය දඩේ මේ කට්ටිය තමයි මාත්‍යා මේ ගිනි ගහලා විනාශ කියලා තියෙනවා. අපි කවදාවත් අත්තක්වත් බිලින්නේ නැහැ කැලේ ගියා. ඔව්. මේ දම මේකෙන් දානවා. Good morning. දැන් මේ පාන්දර 3:00යි. අපි මේ අම්පාර යන ගමන්. නුවරගල. මමයි ඉෂාරයි දෙන්න තමයි අද යන්නේ. ලොකු ඇස්සක් වහිනවා. මේ ලොකු ඇස්සක් වහිනවා. බලමු මේ ඉස්සරහට අඩුයි කියලා හිතනවා. හෙටම බැස්ස නැහැ කිව්වා. මේ අපි ගිහලා බලමු. නේද ඉෂාරයි? ලස්සන්ට මෙතෙන්ට පෙනුණා. ඉතින් මට හිතුණා ෆොටෝ එකක් ගන්න ඕන කියලා. මේ ලස්සනයි එතන. බලමු මේ අපි දාමු මේක. අපි 2:45ට විතර ගෙදරින් ආවා. දැන් 5:45යි. අපි දැන් 18 වංගුවට ඇවිල්ලා ඉන්නේ. අපි හසලක 18 වංගුව බයින ගමන් ඉන්නේ. ඉතින් මම හරිම ආස පැත්තක් තමයි ඉතින් මේ මගේ පොඩි කාලේ ගොඩක් මතක තියෙනවා මෙහෙ. ඉතින් මට මතකයි පොඩි කාලේ යද්දී මේ පාරවල වල මේ බස් රිවර්ස් කරලා තමයි මේ ගන්නේ. මහින්ද මහත්තයාට බෙන්සින් දෙන්න. ඉතින් බොහොම පහසුවෙන් ගමන් කරනවා මේ පාරේ. බලන්න මේ පැත්තෙන් ඉර පායනවා. හරි ලස්සනයි. මේ පුදුම ලස්සනක් වෙන්නේ. තම නුවරගලට යන්න තියෙන්නේ. අපේ වැඩට යන ගමන් එකේ දිගම
හයික් එක 9 කිලෝමීටර්ස් තියෙනවා. ඉතින් එක්සයිටින් ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා. මේ රඹ කන්න ඔය හන්දිය තා ඉස්සරහද? මේක ටිකටම යන්න. ඉස්සරහනේ. හරි බොහොම නෝරගලට තව තියෙන්නේ මෙතන ඉඳලා යන්න තියෙන්නේ කිලෝමීටර 2ක් යන්න තියෙනවා මෙතනින් එහාට. ඒකල තමයි කැලේ ඇතුලේ යන්න තියෙන කිලෝමීටර 9ක්. මෙතන රඹකන් ඔය ජලාශය පාර. ඉතින් අපි මේ මෙතන ඉන්නවා මේ අපේ ගයිඩ් දෙනකන්. එයාවට පස්සේ අපි මේ අපේ ඉසාරයත් ඉන්නවා දැන්. ඔකි පිටිපස්සේ. අයියගේ නම මොකද්ද? බෝකොල්ල වන්නේ ලැත්තෝ. බෝකොල්ල වන්නේ ලැත්තෝ. ඔයාගේ නම මොකද අයියේ? කොරෝනා. දැන් අපි මෙතනින් පටන් ගත්ත ගමන යන්න බලමු. කිලෝමීටර් 9ක් නෙවෙයි. 11ක් තියෙනවලු. ඉෂාර දැම්ම පණ දිනවා. ඕ. ඉෂාර දැම්ම බය වෙලා ඉන්නේ. බලමු. මේ වීඩියෝ කොල අන්තිමේකම් බලන්න. මේකේ අන්තිමේට අපි හොයාගත්ත බොහොම පාසු පාරක් තියෙනවා. නෝරගලට යන්න. ලේසි පාරක් තියෙනවා නෝරගලට යන්න. ඒක කියලා දෙනවා. වීඩියෝ වෙනකම් බලන්න. එතෙන් තමයි රක්ෂිතේට ඇතුල් වෙන්නේ. එතන ටිකට් කවුන්ටරයක් තියෙනවා. ටිකට් කවුන්ටරේ වහලා තියෙන්නේ. අරෙන් අපි ටිකට් ඊයේ ගත්තේ නේ. ඊයේ අපිට ඒගොල්ලෝ ටිකට් ගත්තා. කොලත්තක් තියන්නේ. අපේ දෙයයන්ට. කල්බණ්ඩා රාමදරන්ගේ පීතයි කියලා තමයි මේ අපේ ඉල්ලන්නේ. එතකොට අපි කැලේදී ආරක්ෂාව. කැලේට අධිපති දෙවියන්ටත් පොදු සත්කාර කරලා තමයි කන්ද නගින්නේ. කැලේ ඇතුලේ හැදෙන ලොකු මහන්සියක් නෑ රස්නේ අඩු නිසා. ඒනට ඉෂාරය තමයි බඩ ගන්න. ඇත්තන්ගේ මේ කලින්ගම් එතකොට දානිගල පොජ්ජේ ඉඳලා මංගච්චල අපේ අපිලා ඇත්තෝ මේ තැනට මංගච්චව. පොල්ලේ බද්දගම් පොජ්ජේ මංගච්චව. හේතුව එහෙකුණ වැව් බන්දන්. වැව් පොජ්ජේ පැත්තේ ඉංගිනියා ගල වැව් පොජ්ජේ. පටාරල ඉතින් ඉන්දි විදියක් නෑ. මේ පැත්තට මංගච්චල. අපි ඒක සන්දිස්ථානයකට එන ගමන් ඉන්නේ බැලුම් ගල නුවරගල බැලුම් ගල. ඔය තියෙන පහළ තියෙන බැලුම් ගල උඩ නුවරගල. එතන තමයි අපි යන්න බලන්නේ. කලුහන්දයා ඒ කියන්නේ කලුහන්දයා ළඟපාත ඉන්නවා. ඕ ඉන්නවා ඔකාපු. මෙතන නුවරගල බැලුම්ගල
මේ පැත්තෙන් පේනවා නුවරගල උඩ තියෙන්නේ. එතෙන් තමයි අපි යන්න බලාපොරොත්තු. තිස්ස රජුරු. සද්දාතිස්ස රජුරු. ජුරු ඇවිදින් මේකේ තමයි පදිංචි ඉඳලා තියෙන්නේ. ආ. ඉඳලා වැඩ ඉවර කෙල්ල නෑ. ආ. පොකුණ හදාගෙන ওই මාලිගාව හරින් හදාගෙන මේ විශාල ගුහාව හදාගෙන හදවුවා විතරයි. මේ වැලින් භාගයක් බැඳලා තියෙනවා. ආහා. බන්ටිකේ රම්පන්නේ. ආහා. බන්ටිකේ භාගයක් බැඳලා තියෙනවා. මම දැන් බැලුවා මේ කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා මගේ ෆෝන් එකේ. එතකොට කිලෝමීටර් 6ක් ඇවිල්ලා තියෙනවා. තව කිලෝමීටර් 5ක් යන්න තියෙනවා. හව ගමනේ බය ඇවිල්ලා තියන්නේ. සද්දාතිස්ස රජුගේ රාජධානිය නේද? එතන අලියාගේ වගේ සද්දයක් එනවා. අලියා අත විදිනවා වගේ. මේ කැලේ ඇත්තටම අලි පොටි වලස්සු එන්න කැලයක්. ආරක්ෂා වෙනවා කියලා. මේ දෙවෙනි පාරක් මේක චාරිත්‍රය කරපු. මෙහි ඉඳලා තමයි රාජධානිය පටන් ගන්න තියෙන්නේ. මේ බැම්ම තමයි මේ දිගට තියෙන්නේ නේද? පොකුණට යනකම් තියෙනවා. පොකුණට යනකම් මේක තියෙනවා. සද්ද කර කර සත්තුන්ව බය කරනවා. ඒකට එන බව අඟවනවා. අලියා එනවා මෙතන වතුර බොන්න තියෙන්නේ. සාක්ෂි. මෙතන තියෙන්නේ පුල්පත. ලස්සනයි කැලේ. ඒ වගේම මේ තියෙන අලිගේ මගම තමයි අපි යන්නේ. ගොඩක් මහන්සි. මොත් watch it. මේ අපි අර පහලින් කිව්ව ගල් බැම්ම තාම මේ උඩට යනකම් යනවා මේ දිගට. මෙවට යටින් තමයි යන්න වෙලා තියෙන්නේ. මේවා අපිට වැඩි උසමාන. මේවා තමයි අලින්ට ඕන. තව කිලෝමීටරයක් විතර? කිලෝමීටරයක්. අර තරම් ගමක්. මාරු නෑ නේ. රයිට්. අලි රංචුව හම්බුණාත් එහෙම වුණේ නේ. අලි රංචුව අතින්දින් හම්බුනේ ඒ තමයි ආපහු මූන්ටම සෙට් වුණානේ. මේ මෙතන පල්ලෙමේදී. ඒ පස්සේ රතින්නිය කට්ටියට මම 13 දෙනෙක් ආවා. කට්ටියට කිව්වා අයින් වෙන්න. මම රතින්නියක් දාලා පාර මැද මම හිටියේ මම දුවන්න නෑ. දුවල පැනල වැඩක් නෑ. යන්න තැනක් නෑ. ඊට පස්සේ රතින්නියක් දාන කන්දල උන් එක ආපහු හැරි 30ක් විතර හිටියා. උන් ගියා උඩට. ඔයාලට කොටිය විතරයි හම්බුන්නේ නැත්තේ නේ? කොටිය හම්බුන්නේ. වලක්තු හම්බිල් තියෙනවා, අලි හම්බිල් තියෙනවා. කොහොමද කහම්බිලිය? එනවා. මම කහම්බිලිය ඒක ළඟ තමයි ඉඳලා තියෙන්නේ. ඔය තියෙන්නේ. ඉස්සරහට යත්තේ ගෑවලකෝ. පුත් වැඩි පේන්නේ. උන් මැරෙයි වගේ හිටියේ. කහම්බිලිය. අපි දැන් අන්තිම කිලෝමීටරේ විතර තමයි ඉන්නේ. බලමු අපේ ඩෙස්ටිනේෂන් එක කොහොමද කියලා. ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ නුවරගල. බලමු. We are here. Kilometers. 11 kilometers. We are finally here. Look at this.
පේනවද මෙහෙ මේ වහිනවා මේ වැස්ස අර ගල්ල එහෙම දිලිසෙනවා මේ පැත්තේ මේකත් හරි ලස්සන වැඩක් අපි මෙහෙට වැස්ස නැහැ ඒ ඉඳලා අපිට වැස්ස බලන්න පුළුවන් අර පැත්තට වහිනවා හරි අපේ ටෙන්ට්ස් මෙතන හදාගත්තා මෙතන ඇතුළෙම බලන්නකො ලස්සන අපි මෙදා පාර මේ වෙනද අපි ගේන මේ ගෑස් මේ ලිප ගෙනාවට මේ ගෑස් තිබුණ නෑ ඇති වෙන්න ඒ නිසා මේ මෙතන දරලිපේ තමයි උයන්න හදන්නේ ගොඩක් මහන්සි ඒකට ගොඩක් සතුටුයි නිකන් හොඳ විදු එක්ක හොඳ රැට්ටයක් දාන්න පුළුවන් දැන් අනිත් අය උයනවා අතරම මහන්සි නිසා මම පොඩ්ඩක් හාන්සි වුණා ඒ වගේම කිලෝමීටර් 11 අලි ඉන්න කැලේ වලස්සු ඉන්න කැලේ කොටි ඉන්න කැලේ ඒ නිසා ඔයගොල්ලෝ එනවා නම් කවුරු හරි එනවා නම් දන්න කියන ගයිඩ් කෙනෙක් එක්කන් එන්න ඒගොල්ලෝ දන්නවා මොකද කරන්න ඕන කියලා දැන් අපි මගේදී අපිට ඇහුණා අත කඩනවා අලි ඉන්නවා නමුත් ඒගොල්ලෝ පාරට ආවේ නෑ මොකද එන කට්ටිය සද්ද කරලා මේ ඒගොල්ලෝ පොඩ්ඩ බය කරනවා එතකොට ඒගොල්ලෝගේ මේකෙන් අයින් වෙනවා පාත් එකේ ඕගොල්ලෝ වන්නේ මාමත් එක්ක තමයි අපි ආවේ ඕගොල්ලෝ මේ ඉන්නේ මාමා තමයි එක්ක ඔක්කොම අපිට කරලා දෙනවා ඒ වගේම මේ කියන්න ඕන මේ අලින්ගෙන් බේරෙන්ඩ ඒ ඔක්කොම දන්නවා ආරක්ෂාව අන්න හරි ආරක්ෂාවට හැමදේම මේ ඕගොල්ල වන්නේ මාම මේ කරලා දෙනවා ඒ නිසා මේ ඔගොල්ලෝ සම්බන්ධ කරගන්න පරිස්සමට එන්න බෝකොළ වන්නේ මාමත් එක්ක එන්න එතකොට කැලේ සතාසි උපාව ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වටපිටාව ගැන දැනගන්න පුළුවන් ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ඉන්න ගැන හොයාගන්න පුළුවන් මොකද සමහරලාට මේකේ තනියෙන් ආව සමහරලාට හොයාගන්න බෑ මේ මාන වැවිලා තියෙනවා මේ පාරක් හොයන්න බෑ සමහර මාන තියෙනවා අලියා මූණට මූණ හම්බෙනකන් හොයන්න බෑ දුරක ඉඳලා හොයන්න බෑ ඒ තරම් ලොකු මාන තියෙනවා මේ අපිව පේන්නෙම නෑ හරි එහෙනම් බලමු මට ඇත්තටම බඩගිනි අපේ ඉෂාර අද ලන්ච් එක අමතක කරලා ලන්ච් පැකට්ස් අපි ගත්ත මගදී කන්න ඒ ටික අමතක කළා ඉල දැන් මේ බඩගිනිය තමයි ඉන්නේ දැන් බෝකොළ වන්නේ මම එහෙම උයනවා මම පොඩ්ඩක් අතරම ඇලුණා ගොඩක් මහන්සි නිසා අපි බලමු මම හැල්ලේ හිටියොත් අපි කමු අද ලොකු දන්සලක් වගේ චිකන් තියෙනවා සොසේජස් එකට දාලා තියෙනවා පරිප්පු තියෙනවා බත් තියෙනවා මේ ඉන්නේ කුක් එන්න දෙන්න රයිට් අපි කමු ආතං උපන්තන තකිනු බදන්නවද පොළවෙන් උපන්තන තකිනු බදන්නවද මුද උපන්තන තකිනු බදන්නවද සිව්පද උපන්තන තකිනු බදන්නවද අදුපන්නේ අත්සිදෙන් නොවැද පොළව උපන්නේ පුව පුටුවෙන් නොවැද මුදන් උපන්නේ මුව සිරිතෙන් නොවැද සිව්පද උපන්නේ වේනාවෙන් නොවැද දෙවියෝ ඇවිත් කරගෙන ගිය වැඩක්ද වඩුවෙකු විඳන් කරගෙන ගිය වැඩක්ද ගමේ තේන ඉඳගෙන කර වැඩක්ද
නුවර කලේ විලටපුවේ රජෙක්දෝ. good morning. ඔන්න සද්ධාතිස්ස රජුරුවන්ගේ පෙර කල රාජධානියේ රාත්‍රියක් ගත කරා. ඉතින් අපි අද කලින්ම යන්නයි කියලා කල්පනා කරේ. මොකද වතුර අර්බුදයකට මුහුණ දීලා තිනවා. අපේ වතුර ඉවර වෙලා තියෙනවා. මේ පැත්තට සන්සෙට් එකක් නැහැ. සන්සෙට් එක යහ පැත්තෙන් තියන්නේ. නමුත් මේක තමයි උදේ වීව් එක. හරි අපි එනම් ඉතින් උඩ පොකුණ බලන්න යනවා. අයනම් අපි උඩාදී හම්බෙමු. ඔහොම තමයි ගමන. මෙතන ටිකක් අඩුයි. අර ගණ්ඩත් බෑ මේවා. සද්ධාතිස්ස රජුරුවන්ගේ ඉන්ෆිනිටි පූල් එක තමයි මේ තියෙන්නේ. මම මෙතන නාන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් එළිය රස්නේ හැටියට මෙතන මාර සීතලයි. මෙතෙන් උල්පතක් එනවා කියලා කියනවා. මේක ඇතුලෙන් කියන්නේ මොන කාලේ වුණත් මේකේ වතුර අඩු වෙන්නේ නැහැ කියලා තමයි අපේ බෝගොල්ල වන්නිලැත්තෝ කිව්වේ. ඉතින් ලස්සනයි. ශාර ඩ්‍රෝන් එක යවන්න හදන්නේ. මේක ඇවිල්ලා මම සෑහෙන කාලයක් එන්න බලන් හිටියේ තනම් finally we are here 11 kilometers so much tired but finally you are there. Great things. මේ ගල මොකක්ද මේක? මේක නිල්ගල. මේක නිල්ගල. නිල්ග මාර්තු වෙල දලිබෑරේ ඉළුඹේ පිටිය මාගලල්ල ගොරිකාන් බල්ලාඋල්ල අර තියෙන්නේ බල්ලාඋල්ල තමයි. බල්ලාඋල්ල ඉපිරියංගල වාලිඹ මාම දැන් මේ ඔක්කොගේම කඳුල ගිහින් තියෙනවා. මම ওই හැම කන්දකම ගිහින් හැම කඳුලකින් තියෙනවා. ෂා නියමයිනේ. පොඩි කාලේ ඉඳලා අපි තාත්තලත් එක්ක යනවනේ මේවද. දඩේමේ මේවා හොයා ගන්න බෑනේ. දැන් දඩේමේ ඉන්න බෑ. ඒ කාලේ ආවනේ. ඒ කාලේ දඩේමේ තමයි ආවේ. දඩේමේ ආවිදින් ඔව්වගේ නැවතින සතියයි දෙකයි නැවතින. නෑ එහෙම. අද ආවා හෙට යන්නේ නැහැ. එහෙම. එක්කෝ මෙහෙන් ගිහින් ආරෙන් වාලිම් පැත්තෙන් ওই කිරියංගල පැත්තෙන් බලාන්ට ගිහින් බලානෙන් තොටෝය පැත්තෙන් තොටෝයට ගිහින් තොටෝයෙන් එතකොට කන්නේ බොන්නේ එහෙම කොහමද? මේ වාගේ ගලක් ගන්නවා. අපේ තාත්තලා ඉතින් අපිට කියා දෙනවා. මේ වාගේ ගලක් අරගෙන මේ වාගේ පිරිදුදු ගලකට යනවා. ගිහින් ඉරිලා ඔය වාගේ මේ වාගේ කුරක්කම් මෙහෙම නමා ගන්නවා. ගොඩක් නමාගෙන මේකෙන් තමයි මේ දම දමා මේකෙන් දානවා. ඉතින් අමරලා බාංකුට පිටි. ගන්නවා. ඒක කන ගමන් යනවානේ. මස් මාළු තමයි. පරිසරයට ආදරේ තියෙන්නේ නේද? ආදරේ. මේවා කියන්නේ ඔය දඩේ මේ කට්ටිය තමයි මාත්‍යා මේ ගිනි ගහලා විනාශ කියලා තියෙනවා.
අපි කවදාවත් අත්තක්ව බිලින්න කැලේ ගියා. ඔව්. දඩේම කරගන්න ඕන හින්දා ගිනි තියනවා. ඒකට සත්තු ලෙඩ ඉඳ ගිනි ගාලීදී ඉතින් එව්වට බහිනවා ලැකොල් කන්න බහිනවා සත්තු බහිනවා කියාගෙන ජීවත් වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා. අර ජීවත් වෙන්න මෙව කරනවාට ඉතින් ඒවා විනාශ වෙනවා හැම දෙයක්ම ජීව සතෙක් ඉන්නවා නම් දැන් ඉතින් පේනවනේ මේ වගේ පිටිය ඉතර ගෝනෝ කියනවා පේන්නේ හිටියා එහෙමද ඕ ඔය අපේ පරම්පරාවේ ඔය සීයලා මුත්තලා කාලේ මේ පොඩි සත්තුන්ට කියන්නේ ලොකු එකෙක් දෙවි කියන්නේ නැති බෑන සතෙක් දෙවි කියන්නේ නැත්නම් බලලා ඉතින් මේක අපිට හොඳයි කියා අපි සතකුන් තමයි වෙඩි තියාගන්නේ නායකයට වෙඩි කියන්නේ නැහැ පන්තිවේ නායකයෙක් ඉන්නවා නම් වෙඩි තියන්නේ කවදාවත් වෙඩි තියන්නේ ඉතින් ওই වඳුරෙක් වෙඩි තියාගත්තත් ඒක අපිට ගන්න පුළුවන් විදියට සතෙක් තමයි නාම්බෙක් බලලා කර ගන්න වෙඩි තියලා ඉංග කැමෙට හදන්න ගන්න අපි අපේ පරම්පරාවේ ඉතින් සමහර වෙලාවට මෙවට එන්න කෙනෙක් නැහැ. ඒ ඔය යතන මෙතන ඉතින් වැඩ පොළවල් වෙලා යහට මේ තියනවා මිසක මේ වගේ යන්න කවුරුත් නැහැ නේ. කවුරුත් නැහැ. අපි වාගේ නැහැ. ඔන්න බෝගොල වන්නේ අත්තුන්ගේ කතන්දර ගොඩක් තියෙනවාද? තාමත් මේ රසවත් කතා බහ ගොඩක් තියෙනවා. පුළුවන් ඒ දන්නේ ඔක්කොම බෙදලා දෙන්න. නමුත් මේ මිනිස්සු කොච්චර පරිසරයට ආදරය කරනවද මේ වටපිටාවත් එක්ක මේ කැලෑවත් එක්ක කොච්චර ජීවිත බද්ධ වෙලා තියෙනවද කියන එක ඒ කතාවලින් මට තේරුණා. ඒක පුදුම ලස්සන හැඟීමක්. ඉතින් අපි දැන් නුවරගලට සමුද්‍රෙන්න යන්න ඇත්තටම බොහොම මම ගොඩ කාලෙක ඉඳලා හීන දැකපු තැනක් මේක. ඉතින් ඒ ගමනට විශේෂ පුද්ගලෙක් එක්ක ආපු එක තවත් වටිනාකමක් එකතු කරා. ගොඩක් අතීතයක් තියෙන ගොඩක් පරිසරයට ආදරය කරන කෙනෙක් එක්ක එන්න ලැබීම ගැන ගොඩක් ලොකු හැඟීමක් තියෙනවට. එහෙනම් අපි පල්ලෙහාට යනවා. ඉතින් පල්ලෙහාට කියන ගමන් හම්බෙමු. එත්තෑ වගේ කුඩු. අපි යද්දී අර අතු එල්ලලා දෙවියන්ට බාර වෙලා ගිය තැන. එතෙන්ට ඔන්න මාම වැන්දා මමත් වැන්දා. අපි ආරක්ෂා කරනවා. රස්නේ හැටියට මාර සීතලයි. පොතු ටික කියලා වැඩක් නැහැ. අපි දැන් කිලෝමීටර් දැන් 9:00ක් විතර ඇවිල්ලා තියෙන්නේ. තා පොඩ්ඩක් යන්න තියෙන්නේ. නිසාර දැන් බාගෙට මැරලා ඉන්නේ. දැන් බොරුවට ඔය අතවලන්නේ. තව කිලෝමීටර් එතකොට අපේ ගමන ඉවරයි. පංචෝම ඉඳලා ඉන්න ඇතිමයිතේ කාමින්නාකට එකයි මහිත මුණ ගන්න පුළුවන්. එහෙම අපරාධ. අපි ගින් එන්න. හොඳයි. නෑ. ඉතින් ගහට යන්න. ආරක්ෂාවට මුලින්ම අතු බැඳ මෙතන. ඉතින් එළිට ඇද්දි තෙතෙන් වැදලා කරලා තමයි යන්නේ. අපි ආරක්ෂා. මෙතන නෝරගල ඉවරයි. හයි තා පොඩ්ඩයි ආරගෙන ගන්න යන්න. ඔන්න අපි නුවරගල සංචාරය ඉවර කරා. කිලෝමීටර් 11 22ක් ඉවර කරලා අපි ආයමත් අපේ වාහනේ තියෙන තැනට ආවා.
ඉතින් මං කිව්වා රහසක් කියනවා කියලා නුවරගල යන්න කෙටි පාර. කෙටි පාර මොකද්ද? මංගලගමකට ගිහිල්ලා මංගලගමට ගිහින් මංගලගමින් බොරපොලට ඇවිදින් මෙතන බොරපොල ගාවට දරායින් දිගේ ට්‍රැක්ටර් එක යන්න ඕන. ට්‍රැක්ටර් එක ගිහිල්ලා එතනදලා කිලෝමීටර් 3යි තියෙන්නේ. හැබැයි 25000ක් ගන්නවා. මෙහෙන් ගියොත් ජොලියේ කතා කර විස්තර අහගෙන වන්නලත්තෝගේ විස්තර අහගෙන මාමගේ කතන්දර අහගෙන ජොලියේ යන්න පුළුවන්. දිය කඩේදී මැදින් පැන. එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් අපි හම්බෙමු. වැඩට යන ගම.